අයිබෝවන් කොන්්ඩෙ හොඳටම යනවාද කොන්්ඩේ අගින් පැරිලද ඉක්මට දෙක්වෙන්න නැද්ද එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ඉතින් මේක තමා මම මගේ කොන්්ඩෙ දික්කරගන්න හදාගත්ත හර්බල් හොයා ඔයිල් එක ඔයාලට මේ හැම දෙයක්ම දාන්න අවශ්‍ය නැහැ ඔයාලට ගෙදර තියෙන ඔයාලන් ළඟ දැන් තියෙන ඕන දෙයක් දාලා මේ ඔයිල් එක හදාගන්න ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා හදාගන්න හරියම ලේසි මේක හදාගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න මොකද නැත්තම් ගඳයි මොකද අපි මේකට ප්‍රෙසර්වේටිව් එකතු කරන්නේ නැහැ. ඉතින් මම මේකට මුලින්ම පොල් තෙල් තමා ගන්නෙ. පොල් තෙල් වල ගෙදර හින්දින එකක් හරි නැත්තම් 100% virgin coconut oil එකක් ගන්න. ඊට පස්සේ ඒකට රෝස්මෙරි, ඇලෝ වෙරා, ඊට පස්සේ curry leaves. මේ ටික ඔක්කොම හොඳට දාලා ඔයාලට පුළුවන් නම් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් මෙහෙම පිටින්ම දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා තලයට chia seed, black seed. මම මේ black seed එකටයි chia seed එකටයි සිංහලෙන් කියන නම නම් දන්නේ නැහැ. උළුහාල් ඊට පස්සේ කරාඹු නැටි මම රතු ලුණුයි නෙල්ලි තලලා අරගත්තේ. ඔයාලා කැමති නම් මේ හැම එකක්ම බ්ලෙන්ඩ් කරගෙන දාගන්න. ඒකට තවත් ගොඩක් හොඳයි. මොකද මේ හැම දෙයකම තියෙන ඖෂධීය ගුණය තෙල් එකට උරා ගන්නයි ඕනේ. ඉතින් මම මේ ටික ඔක්කොම දාලා ඔයාලට තව හොඳයි කියලා හිතෙන කොණ්ඩේ දික් වෙන ඕනම දෙයක් මේකට දාගත්ත හැකි. අනික ඔයාලා ළඟ මේ දේවල් වලින් සමහරක් දේවල් නැති වුණා කියලා මොකුත් හිතන්නේ නැතුව ඔයාලට තියෙන දෙයක් දාලා මේක හදාගන්න. මොකද සමහරක් වෙලාවට මම මේ හැම දෙයක්ම දාන්නේ නැහැ. මල් ළඟ තියෙන දේවල් විතරයි දාන්නේ. ඉතින් ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගෙන ලෝ හීට් එකේ විනාඩි 10ක් 15ක් මේක රත් කරගන්න ඕන. මේ ඔයිල් එකට මේ ඇටවල කොළවල තියෙන සාරය උරා ගන්නයි ඕනේ. ඊට පස්සේ මම මේක නිවෙන්න තියෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ. ඔයිල් එකට හැම දෙයක්ම දාගත්තා අඩු ගින්දරේ මේක රත් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඔයිල් එක සුදු පාටටනේ තියෙන්නේ. ඔයිල් එක ලා කොළ පාටක් වගේ හැදිලා තියෙනවා. ඔයාලට කැමති නම් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගෙන ඔයිල් එක හදාගත්තොත් තවත් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි පේන්නේ. දැන් මේ ඔයිල් එක මේ වගේ කොළවල වර්ණය අවපහ ගන්නුනහම විනාඩි 10ක් විතර වගේ මේක හදාගත්තාම හොඳටම ඇති අඩුවම ගින්දරේ රත් කරගන්න බැදෙන්න දෙන්න එපා. ඊට පස්සේ මේක පෙරා ගන්න. පෙරාගෙන බෝතලයකට දාගන්න. බෝතලෙට දාගෙන ඔයාලා ටිකක් කට ලොකු බෝතලයකට දාගන්න. මොකද මේක අපි ෆ්‍රිජ් එකේ තියාගන්න හන්ද අපිට ඊට පස්සේ ගන්න ලේසි. ඊට පස්සේ මම කරන්නේ ඩබල් බොයිල් ක්‍රමයට මේක හීට් කරනවා. උණු වතුර එකක් තමයි මම යට භාජනේ දාලා තියෙන්නේ. ඊට උඩින් මම පොඩි භාජනයක් තියලා මේකෙන් මේකේ ෆ්‍රිජ් එකේ තිබිලානේ ගත්තේ. දැන් මම ඔයිල් එක මම මේක කලින් ෆ්‍රිජ් එකේ තියාගත්ත හදාගෙන. ඊට පස්සේ ඒකට මම තව විටමින් E කරල් දෙකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් ඔයිල් ගන්න. මතක ඇතුව ඔයිල් එක ෆ්‍රිජ් එකේ තියන්න නැත්නම් හරි ගඳයි. මොකද මේකට අපි රතු ලුණු කොළ වර්ග නම් මනම් ඔක්කොම දාලා තියෙන හන්දා ඒක ගඳයි. ඊට පස්සේ දැන් මේක රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක ඔලුවට ඇප්ලයි කර හැකියි. ඔයාලගේ කොණ්ඩේ දිග අනුව මේ ඔයිල් ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. ඊට පස්සේ හොඳට කොණ්ඩේ පීර ගන්න. මම දැන් කොණ්ඩේට ඔයිල් දාන්න යන්නේ. ඊට පස්සේ මේ වගේ කොටන් පොඩි කෑල්ලක් ආධාරයෙන් ඔයාලට ඔයිල් හැම තැනටම ගාගත්ත හැකි. මම මෙහෙම ඔයිල් එකේ කොටන් එක ඔබලා මෙහෙම එහෙමීට තියාගන්නවා. අතින් ගානවට වැඩිය මෙහෙම ගානකොට අර ඔයිල් එක ඔලුවට උරා ගන්න ප්‍රතිශතය වැඩි. ඉතින් මම මේ විදිහට හැම තැනම ඔයිල් ගා ගන්නවා. හොඳට හැම තැනම ගෑවෙන විදිහට ඔයාලා මේ ඔයිල් එක ඔක්කොම හොඳට ගා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් තරම් විනාඩි 5ක් විතර මසාජ් කරන්න බලන්න.
මේ කොණ්ඩේ උඩ හිස් කබලේ අගිස්සේ හැම තැනම මේ ඔයිල් එක ගෑවෙන්න ඕන, මසාජ් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්‍රෂ් එකක් හරි කෝම් එකක් හරි ආධාරයෙන් මේ කොණ්ඩේ හොඳට පීර ගන්න. එතකොට අර ගෑවිච්ච නැති තැන් වලට පවා ඔයිල් එක හැම තැනටම ගෑවෙනවා. ඊට පස්සේ හොඳට මසාජ් කරගෙන පැය භාගයක් විතර තියලා පැයක් විතර තියලා ෂැම්පු 2-3 සැරයක් දාලා හොදන්න. නැත්තම් ඒ ඔයිල් එක අර හර්බල් එහෙම දාලා හදන හන්දා කොණ්ඩේ ගඳ ගහන්න බලන. ඒ හින්දා 2-3 පාරක් ෂැම්පු දාලා හොදලා කන්ඩිෂනර් දාලා කොණ්ඩේ තෙත පිටින් පීරන්න එපා. හොඳට වේලෙනකන් තියලා කොණ්ඩේ පීරන්න ඕන. ඉතින් එතකොට ඔයාලට පළවෙනි පාර යූස් කරපුවාම ඔයාලට ලොකු වෙනසක් තේරෙයි. කොණ්ඩේ අගින් පැලෙන්නේ නැහැ. මම දැන් මාස 10කින් විතර කොණ්ඩේ කැපුවේ නැහැ. උනට මගේ කොණ්ඩේ චුට්ටක්වත් අගින් පැලිලා නැහැ. ඊට පස්සේ කොණ්ඩේ ඉක්මනට දික් වෙනවා. ඊට අමතරව කොණ්ඩේ හැලෙන එක නතර වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක. ඉතින් මං ආයෙත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. සුබ දවසක් ගිහින් එන්නම්.